Hello happiness seekers. මේ මං ඔයාලට අරන් ආවේ මගේ පුංචි කතාවක්. ඔයාලට කියන්නම ඕනි කියලා හිතුණ කතාවක්. එදා මාර්තු මාසෙ මුල මගේ අමාරු දවස් කිහිපයක් අතරින් එක දවසක් මගේ දෝනිට හොඳටම සනීප නෑ. සැරින් සැරේ උනේනවා. මං ඉන්දිය හොඳටම බය වෙලා හොඳටම මානසිකව වැටිලා. එහෙමයි කියලා මං එක දෝනිට පෙන්නන්න ගියේ නැහැ. එදා මහරෑත් දෝනිට හොඳටම උනාවා. මං වගේම දනත් කලබල වෙලා කරන්න පුළුවන් හැම දෙයක්ම කරමිනුයි ඉන්දියේ උණ අඩු කරගන්න බැරිම තැන මං තෙරුවන් වලින් සරණ පැතුවා. දෙවියන්ගෙන් දෝනිගේ ආරක්ෂාව පැතුවා. මං පැතුවා දෙවියනි මගේ දරුවා රැක දෙන්න. හෙට මං උදෑසන බුද්ධ පූජාවක් හෝ සන්ධ්‍යා ගිලන්පස පූජාවක් බුදුරජාණන් වහන්සේ හට පූජා කරලා ඔබ වහන්සේලා හට පින් දෙන්නම් කියලා. මගේ දරුවා ආරක්ෂා වුණා, සනීප වුණා. ඔයාලා මේ දකිනවා වගේ ගිලන්පස පූජාවක් මං ගෙදරදීම බුදුරජාණන් වහන්සේ හට පිළිගන්නවා. ඒ පින් දෙවියන් වහන්සේලාට අනුමෝදන් කළා. ඊටත් වඩා මම විශ්වාස කරා. Thanks for watching. මං happiness සීකෝවී.